කුසුමාසන. දේවි කුසුමාසන ඇත්තටම ගත්තහම මේකේ VFX ප්‍රොඩක්ෂන් පාර්ට් එක කරේ 360 ප්‍රොඩක්ෂන්ස් ගෲප් එකේ. 360 ප්‍රොඩක්ෂන්ස් ගෲප් එක කියන්නේ ලංකාවේ VFX ඉන්ඩස්ට්‍රි එකේ බෙන්ච්මාර්ක්ස් තියලපු මූවි ප්‍රොඩක්ෂන් හවුස් එකක්. ඇත්තටම අපි පටන් ගන්නේ බන්ධනය කියන ෆිල්ම් එකෙන්. එතනින් පටන් ගන්න අපේ ෆිල්ම් ජර්නි එක අපි ලංකාවේ අවෝඩ් සෙරමනි හැම එකකම අපිව රෙකග්නයිස් කරලා තියෙනවා මොකක් හරි අවෝඩ් එකකින්. Ships under the waves are skimming barren summits to the verdant plains. Each horizon is a new beginning. Rise and reign. VFX ප්‍රොඩක්ෂන් පාර්ට් එක ගත්තහම මේක කොටස් දෙකකට වෙන් වුණා. පෝස්ට් ප්‍රොඩක්ෂන් VFX කියන එක අපි හැමෝම අහලා තියෙන කෑල්ල. ඊට අමතරව මේක රියල් ටයිම් VFX. ඒ කියන්නේ IC VFX කියන ටෙක්නොලොජි එක යූස් කරලා ලංකාවේ ස්ටුඩියෝ එකක් ඇතුලේ ෂූට් කරපු පළවෙනිම ෆිල්ම් එක. දේවි කුසුමාසන කියන්නේ ලංකාවේ පළවෙනි වතාවට ෂූට් කරපු IC VFX ටෙක්නොලොජි එක යූස් කරපු ෆිල්ම් එක. මේක අපි හිතනවා R&D පාර්ට් එක කරලා මේක රිසර්ච් එක කරලා 100% මේ ක්‍රූ එක ලංකාවේ. ඉතින් ලංකාවේ අපි ලංකාවේ මූවි එකකට කරපු දැවැන්ත VFX ප්‍රොඩක්ෂන් එකක්. දින දින මතුවන සෝක පිරිඟුවටත් නැටින් සිත කලඹයි. දේවි කුසුමාසන මා නිර්මාණය කරන සත්වන චිත්‍රපටය මේ ඓතිහාසික චිත්‍රපටයක්. ඉතින් දැන් ලයිකා ශ්‍රී ලංකා සමාගම තමයි මේ චිත්‍රපටයට ආරාධනා කරන්නේ. ඒ අනුව තමයි මේ නිර්මාණය බිහි කරන්නේ. මම ඒ සම්බන්ධයෙන් මුලින්ම විස්තරයක් දෙන්න ඕනේ. මට මේ ආරාධනාව කරපු ජානකී විජේරත්න මැතිණියට. මේ තමයි සුජන්ත වෙනවා මේ තාක්ෂණය ලංකාවට අඳුරලා දෙන සමින්දට සහ බුද්ධිකට. උන් තාම මේ නව තාක්ෂණය කෙරෙහි ප්‍රෝත්සාහී වන තාම දීප්තිමත් තරුණ නිර්මාණකරුවන් දෙපළක්, තරුණ ව්‍යවසායකයන් දෙපළක්. ඔවුන්ට සුවපතන ගමන්මයි මම මේ කතාව කියන්න කැමතියි. ඔවුන් මේ නිර්මාණයත් එක්ක බොහොම එකඟ වුණා. ඔවුන් සතුටටපත් වුණා මේ නිර්මාණයට සම්බන්ධ වෙන්න ලැබීම ගැන. සිනමාවේ පළවෙනි වතාවට ඉන් කැමරා විෂුවල් ඉෆෙක්ට්ස් කියන අලුත්ම ටෙක්නොලොජි එකක් එක්ක තමයි මේගොල්ලෝ වැඩ කරන්නේ. මේක ගැන මට කියන්න හිතුණා ඔයගොල්ලන්ට. මේක අලුත් අත්දැකීමක් සහ අලුත් වෙනසක් ඇති කරනවා කියන දැඩි විශ්වාසයේ මේ රූපගත කිරීම අතරතුර මම ප්‍රායෝගිකව දැක්කා. We're going to have more and more, so much of work in the future. Love you all, 360. ප්‍රොඩක්ෂන් විශාල මෙහෙවරක් මේ චිත්‍රපටය සඳහා දායක වුණා. සුළුපටු කාරණාවක් නෙවෙයි නවීන තාක්ෂණයත් එක්ක මේ වැඩ කටයුතු කරගෙන යන්නේ. මම හිතනවා චිත්‍රපටය ඉතාම සාර්ථක, අතිසාර්ථක චිත්‍රපටයක් වෙයි. මේක සෝයාරච්චි මම හිතන්නේ 360 ආයතනය අද අපි රූපගත කිරීම කරනවා LED වෝල් එකක. අපි සාමාන්‍යයෙන් භාවිතයේ දෙන ග්‍රීන් ස්ක්‍රීන් එකට වඩා
ඊට වඩා ක්වොලිටි එකකින් වැඩි මම හිතන්නේ අවුට්පුට් එකත් මොකද හේතුව අපි අපිට ඇක් කරද්දී එන්වයරන්මන්ට් එකක් හැදෙනවා අපි ඇක් කරන්නේ කොහොමද එන්වයරන්මන්ට් එකද කියන එක සහ ප්‍රීමේඩ් එන්වයරන්මන්ට් එකක ප්‍රී ටෙස්ටඩ් එන්වයරන්මන්ට් එකක අපිට ඇක් කරන්න ලැබෙන එක ඒ ලැබෙන එක්ස්පීරියන්ස් එක මට වගේම මගේ සහෝදර ශිල්පීන්ටත් රංගනයෙන් නියත වෙන්න ලොකු දව්වක් වෙනවා කියලා මම හිතනවා. Ships and bigger of the waves are skimming barren summits to the verdant plains. Each horizon is a new beginning. Rise and reign. Far from the fjord to the ice-cold currents, ravens soar over new frontiers. Songs and sagas of a ancient shields and spears. Vows of favor of the පීරියඩිකල් ෆිල්ම් එකක කන්ඩිෂන් එකක් මේන්ටේන් කරනවා කියන එක ලේසි නෑ. ඉතින් මේ කන්ඩිෂන් එකක් මේන්ටේන් කරන්න ආර්ට් ඩිරෙක්ෂන් පාර්ට් එකකින් කොස්ටියුම් මේකප් ඒ හැම ඩිපාර්ට්මන්ට් එකකින් මේකට ලැබිච්ච දායකත්වය මතක් කරන්න ඕනේ. ආර්ටිස්ට්ලාගේ කැපවීම, කැමරා ටීම් එක රුවන් කොස් තමයි මේක DOP. ඉතින් මතක් කරන්න ඕන රුවන් අයව මේ ටෙක්නොලොජි එකත් එක්ක අපිත් එක්ක එකට එකමුන් වෙලා මේ නිර්මාණය සාර්ථක කරගන්න දරපු වෑයම උනන්දුව ගැන මම බොහොම ස්තුතිවන්ත වෙනවා. VFX කියන ටෙක්නොලොජි එක තමයි මේ පාවිච්චි කරලා තියෙන්නේ. මේක චිත්‍රපටයකට මේ ටෙක්නොලොජි එක පාවිච්චි කරන ප්‍රථම අවස්ථාව. ඒක අපි හැමෝටම නවතම අත්දැකීමක් සහ ඒක ඇත්තටම හරි දැනෙනවා කියලා කියන්න පුළුවන්. අර ග්‍රීන් බෑග්ග්‍රවුන්ඩ් එකක රංගපානවට වඩා අපිට සජීවීව ස්ක්‍රීන් එකේ තියෙද්දි අපිට දැනෙනවා වැඩි කියලා කියන්න පුළුවන්. මට පෞද්ගලිකව දැනෙච්ච දේ මම කියන්නේ. මේ මූවි එකේ සම්පූර්ණ විසුවලයිසේෂන්ස් ටික ඔක්කොම ටික ජයන්තයට ඕන විදිහට කරේ. ජයන්තය කිව්වා උද්දික මට මේකේ හැමදේම මට ඕන විදිහට ඕනයි කියලා. ඉතින් අපි යාට ඕන විදිහටමයි කරේ. එයාට ඕන ලෙවල් එකට තමයි මේ හැම දෙයක්ම අපි ක්‍රියේට් කරේ. ප්‍රේක්ෂකීන්ට ආරාධනා කරනවා ඇවිල්ලා මේ ෆිල්ම් එක බලන්න කියලා. අපි විශාල VFX ප්‍රමාණයක් සහ විශාල VFX ආටිස්ලා පිරිසක් මේකත් එක්ක වැඩ කරා. ඉතින් ඇවිල්ලා බලන්න කියලා කියනවා. විශාල පිරිසකගේ කැපවීම මහන්සිය මේ සියලුම ෆ්‍රේම්ස් මත රැඳිලා තියෙනවා. ඉතින් ඇවිල්ලා බලන්න දේවි කුසුමාසන